ලසු ඩිසයින් channel එක නරඹන ඔයාට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වෙනද වගේම අදත් ගෙනාව අලුත් ස්ලිපර් ඩිසයින් එකක්. මේ වගේ ස්ලිපර් ඩිසයින් රසක් වගේම තවත් channel එකේ අවස්ථා කිහිපයක් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ලසු ඩිසයින් YouTube channel එක subscribe කරලා තියාගන්න. අද අවශ්‍ය කරන දේවල් අපි ඉක්මනට බලමු. black slipper එකක්, ඒ වගේම පාට දෙකකින් කෝට් නූල් වර්ග දෙකක්. මම අද රතු පාටයි දම් පාටයි අරන් තියෙනවා. ඔයාලට හොඳට පැහැදිලිව බලා ගන්න පුළුවන් නිසා. ඒ වගේම මෙන්න මේ වගේ ඕනමන්ට් දෙකකුයි පොම් ෂීට් මලකුයි අරන් තමයි තියෙන්නේ අද මේ ඩිසයින් එක කරගන්න. කලින් වීඩියෝ එකක මම පෙන්නුවා ඔයාලට ස්ලිපර් එකට සම්බන්ධ කරගන්න විදිය කෝඩ් නූල්. ඒ විදියට ස්ලිපර් එකට කෝඩ් නූල් සම්බන්ධ කරගන්න. ඒක දැක්කේ නැත්නම් ඔයා මගේ channel එකේ තියෙනවා ඒ වීඩියෝ එක බලන්න. බලලා මේ විදියට ස්ලිපර් එකට සම්බන්ධ කරගෙන අපිට එතනින් එහාට ගොතාගෙන යන්න තමයි තියෙන්නේ. මේ විදිහට අපි කැමති පාටක් අරගෙන ඒක ස්ලිපර් පාටිය උඩින් මේ විදිහට රවුමක් හිටින විදිහට හැඩයට තියාගෙන ඊට පස්සේ අනිත් පාට පටිය අර කෝඩ් එක අරගෙන මෙන්න මේ විදිහට අපි ස්ලිපර් පටිය උඩින් තියාගත්ත කෝඩ් එක උඩින් දාලා ඊට පස්සේ ස්ලිපර් පටිය යටින් මෙන්න මේ විදිහට කරන්න ඕනේ. එතකොට අපිට දෙපැත්තට ගැට දෙකක් වගේ වැටිලා මෙන්න මේ විදිහට ලස්සන රටාවක් වෙලා ගෙතිගෙන යන්නේ. මේ ක්‍රමය තමයි කරගෙන යන්න තියෙන්නේ. හැමදෙතරම අපි තියෙන පටියම අරගෙන ඒ විදිහටම අනිත් පැත්තටත් ගොතාගෙන යන්න තමයි තියෙන්නේ. දැන් මේ පැත්තේ පටිය නැවතත් මේ විදිහට තියලා ගොතන්න ඕනේ. මේක අපි මුලින්ම කරන එක හරියට තද කරලා සිපර් පටිය මුලටම වෙන්න ගොතා ගන්න තමයි ඕනේ. මේ විදිහට නැවතත් පටියට යටින් දාලා සිපර් පටිය යටින් අරගෙන මෙන්න මේ විදිහට මේක කරගෙන යන්න ඕනේ. මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. හැමතිතරම බලාගෙන ඉන්නකොට දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඔයාලත් මේ කරන දේ ඉගෙන ගන්න. ඒ වගේම මේ වීඩියෝ තවත් කෙනෙකුට සමහරට වැදගත් වෙන්න පුළුවන්. ෂෙයාර් රැකියා හොයන කෙනෙකුට ඒ වගේ කෙනෙක්ව දන්නව නම් එයාලට ෂෙයා කරන්න. කාට හරි උදව්වක් වෙයි කියලා හිතෙනවා නම් මේක ෂෙයා කරන්න. කවුරු හරි කෙනෙක් දෙයක් ඉගෙනගෙන ඒකෙන් ඒ ජීවිතේ ගොඩ දා ගන්නව නම් ඒක කොයිතරම් හොඳ දෙයක්ද. ඉතින් එහෙම කෙනෙක්ට මේක ෂෙයා කරන්න. ෂෙයා කරලා එයාටත් ඒක ඉගෙන ගන්න, එයාට ෂෙයාර් රැකියාවක් කරන්න පටන් ගන්න උදව් කරන්න. ඒ වගේම ඔයාලට හිතෙන දේ කමෙන්ට් කරන්න. subscribe කරලා තියාගන්න. අපේ මේ වගේ ස්ලිපර් හදන්න, ඒ වගේම ස්ලිපර් හදන බඩු මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ඩිසයින් කරන තියෙන ස්ලිපර් අඩුම මුදලකට ලබා ගන්න පුළුවන්. ඩිසයින් කරන ස්ලිපර් හරි ස්ලිපර් ඩිසයින් කරන්න පටන් අරන් ඉන්න කෙනෙක් හරි අවශ්‍ය බඩු ගන්න අවශ්‍ය නම් WhatsApp දුරකථන අංකය මම පළවෙනි කමෙන්ට් එකේ සඳහන් කරන්නම්. ඒකට මැසේජ් එකක් දාන්න. ලේසියෙන් පාසුවෙන්ම ඔබේ නිවසට බඩු ගෙන්නා ගන්න පුළුවන්. අපි මේ විදියට ගොතාගෙන යන අතරේ හොඳින් ඇඟිලි තුඩු වලින් පහළට තද කරලා ස්ලිපර් පටියේ කළු පාට කොටස පේන්නේ නැති වෙන්න පහළට තද කරගෙන කෝඩ් එක හොඳට තද කරගෙන ගොතාගෙන යන්න ඕනේ. ඒ වගේමයි අපේ අරන් තියෙන ෆ්ලැට් කෝඩ් නූල් නිසා ඒකේ ඇඹරිලා එහෙම තිබුණොත් ඒක හොඳට පේනවා. ඒ නිසා මෙන්න මේ විදිහට ඇඹරෙන්නේ නැති වෙන්න කෝඩ් නූල් එක හැමනිතරම හදලා පිටිපස්සෙනුයි ඇතුළේ පැත්තෙනුයි හොඳට හදන ගමන් තමයි මේක අපි කරගෙන යන්න ඕනේ. ඉතින් ඒක කොයි මොහොතකවත් ඇඹරෙන්න දෙන්න එපා. අපේ ඇඟිලි වලින් ඒක හදාගෙන අවධානය තියාගෙන මේ වැඩේ කරගෙන යන්න ඕනේ. මේක හරිම පහසුයි. කරගෙන යන්න ඒ තරම් අමාරු නෑ. දිගටම කරගෙන යනකොට අපි පොඩ්ඩක් බලන්න ඕනේ ස්ලිපර් පටියේ කළු පාට කොටස පේන්නේ නැති වෙන්නේ ගෙතනවද කියලා. ස්ලිපර් ඩිසයින් කරන ෂෙයාර් රැකියාව වගේම තවත් ෂෙයාර් රැකියාව කිහිපයක් ඔයාලට ගේන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒවා
ඔක්කොම අපිට එකපාර එකට නිවසටම වෙලා කරගන්න පුළුවන් දේවල්. ඒ වගේම අඩු වියදමකින් කරන්න පුළුවන් සයන් රැකියා. ඒ නිසා ඔයාලා YouTube channel එකේ මේ දාන වීඩියෝ හැම එකක්ම නරඹන්න. ඒයින් එකක් හරි ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. මේ කෝඩ් නූල් එක ගොතද්දී ස්ලිපර් පටියේ ඇතුල් පැත්ත වෙන පාටකිනුත් පිට පැත්ත වෙන පාටකිනුත් තමයි ගෙතෙන්නේ. ඒක හරිම ලස්සන ඩිසයින් එකක්. දෙපැත්තේ පාට දෙකකින් ගෙතීගෙන එන්නේ. අයින් දෙකටම ස්ලිපර් පටියේ කොන් දෙකටම ගැටයක් වගේ වැටලා තමයි මේක ගෙතෙන්නේ. ඒක කරගන්න අපහසු නැහැ. ලස්සන ඩිසයින් එකක්. මේ වගේ ඩිසයින් අලුත් ඩිසයින් කරනකොට අපිට ස්ලිපර් බිස්නස් කරගන්න තියෙන ඉඩකඩ වැඩි. අපිට ආදායම හොයාගන්න පුළුවන්, ලොකු ආදායමක් හොයාගන්න පුළුවන් මේ වගේ අලුත් ඩිසයින් කරන්න ගත්තාම. ඒ නිසා ස්ලිපර් ඩිසයින් කරනවා නම් ඔයා මේ ඩිසයින් එකත් මේ කෝඩ් නූල් ගොතන විදිහත් ඔයත් try කරලා බලන්න ඔයාටත් පුළුවන්. මේ විදියට දිගටම ස්ලිපර් පටිය උඩින් මේ කෝඩ් නූල් මේ විදියට ගොතාගෙන යන්න තියෙන්නේ. ඒක වෙනස් වෙන්න තැනක් නැහැ. දිගටම මේ විදියටම කරගෙන යන්න තමයි තියෙන්නේ. මේ ස්ලිපර් එක අපිට මෙහෙම ගොතාගත්තයින් පස්සේ මල් අලවන්නේ වගේ දේවල් නැතුව, වෙනත් නිර්මාණයක් කරන්නේ නැතුව, වෙනත් ඩිසයින් එකක් කරන්නේ නැතුව අපිට මේ විදිහටම මේක විකුණ ගන්න පුළුවන්. ඒ තරම්ම මේ ඩිසයින් එක ලස්සනයි. මොනවත් ඩිසයින් එකක් කරන්න ඕනේ නැති තරමටම මේක නිකම්ම අපිට මේ විදිහට තියලා විකුණ ගන්නත් පුළුවන්. ඒ වගේම මේක එකම පාටකින් අරගෙන මේ විදිහට කරගෙන යන්නත් පුළුවන්. එකම පාටකින් අරගෙන පාට දෙකක් වෙන්නේ නැතුව එකම පාටකින් අරගෙන මේ විදිහට ගොතාගෙන යන්නත් පුළුවන්. එකම පාටකින් කෝඩ් නූල් කොටස් දෙකක් අරගෙන මේක මේ විදිහට ගොතා ගන්නත් පුළුවන්. ඔයාලට කැමති විදිහට කරගෙන යන්න. මම අද මේ පාට දෙක තෝරගත්තේ මේක ගොතද්දින් ඔයාලට පැහැදිලිව පේනවනේ. ඒ නිසා ඒකට ලස්සන පාටක් යොදාගෙන නිර්මාණශීලීව කරගෙන යන්න පුළුවන්. හුඟක් අයට ස්ලිපර් ක්ලෝත් ගද්දි වර්ධින තැන තමයි මේ මෙතන. මෙතනදී අපි එක පැත්තක පුළුවන් උපරිමයෙන්ම තද කරගෙන මේ විදිහට ගොතා ගන්න ඕනේ. මේක එක පිට එක ගියාම මෙතනින් කැත වෙනවා. ඒක මේ ලස්සන නැතිව යනවා. ඒ නිසා මේ විදිහට ඒක හරියටම අවධානයෙන් කරගෙන යන්න. ඔයාලට මේ වීඩියෝ එක බැලුවායින් පස්සේ කොහොමද කරන්න කියලා ඒක තේරෙයි. මේ විදිහට ලස්සනට මේක එන විදිහට එතන අපි ගොතා ගන්න ඕනේ. එතන සමහර අය ඉන්නවා එතන වරද්ද ගන්නවා. ඒක වැරදෙන්නේ නැති වෙන ගොතා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. ඔයාලට පැහැදිලිව පේනවා ඇති කියලා මට හිතෙනවා. අන්නේ විදිහට මේ ආකාරයට එතන ගොඩ ගැහෙන්නේ නැති වෙන්න, එක උඩ එක පිට යන්නේ නැති වෙන්න, මේ පටි එක පිට යන්නේ නැති වෙන්න පැහැදිලිව ගොතා ගන්න. මේ තියෙන්නේ අපි අවසන් ගොතලා අවසන් කරගත්ත ස්ලිපර් එක. එතකොට අපිට කරන්න තියෙන්නේ මේ වැඩි කොටස කෝඩ් නූලෙන් කපලා අයින් කරලා ඉතිරි කොටස් ස්ලිපර් පටිය පිටිපස්සට දාලා ඒක ගම් දාලා අලව ගන්න. ඒ කරන විදිය කලින් වීඩියෝ එකක ඇති. මේක මෙතනින් කපලා
පිටිපස්සට කරලා ගම් දාලා අලව ගන්නවා. මේක නිකන් පිටිපස්සට පටිය ඇතුළට දාලා හිර කරලා තියන්න එපා. අනිවාර්යයෙන්ම ගම් දාන්න. ගම් දාලා අලව ගන්න. අපෙන් මේවා මිලදී ගන්න අයට සාධාරණයක් කරන්න. හැමතිස්සෙම එක තියාගන්න. කලිහිල ගැලවිලා යන්නේ නැති විදිහට. එතකොට මම අද මේ ස්ලිපර් එක මගෙන් ඉල්ලපු කෙනා මෙන්න මේ විදිහට තමයි මට ඒක ඕනේ කියලා ඕඩර් කරේ. ඒ නිසා තමයි මම මේවා ඕනමන්ට්ස් උයි මලකුයි අලවන්න තීරණය කළේ. නැත්තම් මේ ස්ලිපර් එක මේ විදිහට නිකන් තිබ්බත් ලස්සනයි. මම අද මේ විදිහට මැදට මේ කහ පාට මල අලවගෙන ඕනමන්ට්ස් දෙකත් පැත්තෙන් අලව ගන්නවා. ඒ විදිහට තමයි මගෙන් ඉල්ලුවේ. ඉතින් ඒ නිසා නැත්තම් මේක නිකන් තියාගන්නත් පුළුවන්. මේ වගේ අලුත් වීඩියෝ ඔයාලට නරඹන්න පුළුවන්. ලසුල් ඩිසයින් SL channel එක subscribe කරලා තියාගන්න. තවත් අයට බලන්න share කරන්න. ඒක තවත් කෙනෙකුට වැදගත් වෙයි. ඔයාලට හිතෙන දේ කමෙන්ට් කරන්න. කලින් වීඩියෝ වල කමෙන්ට් කරලා තිබුණු අයට අදහස් දක්වපු අයට ගොඩක් ස්තුතියි. ඒ වගේම ලසුල් ඩිසයින් එක්ක රැඳී සිටින ඔයාලට හදවතින්ම ස්තුතියි. ගිහින් එන්නම් ඔයා වෙනුවෙන් අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලට සුබ දවසක්.